Hello everyone. අද අපි හදන්න යන්නේ පැණි බේරෙන රස කැරමල් පුඩිමක්. මේකට අපිට කැරමල් එක හදාගන්න ඕනේ වෙනවා වතුර, සීනි, පුඩින් එක හදාගන්න ඕනේ වෙනවා බිත්තර, එනසාල් කුරුදු කුඩු, මිල්ක් මේඩ් එකක්, වැනිලා තේ හැඳක්. මෙන්න මේ බඩු ටික තමයි අපිට මේ කැරමල් පුඩින් එක හදන්න ඕනේ වෙන්නේ. ඉස්සෙල්ලාම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට අපිට කැරමල් එකට ඕනේ සීනි ප්‍රමාණය දාලා ටික වෙලාවක් හිමීට ඒක කැරමල් එක වෙන්න දෙන්න. පස්සේ වතුර ටික එකතු කරන්න. ඊට පස්සේ හිමීට මේක කැටි නොවෙන්න නොදී හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ ගානට ආවට පස්සේ කැරමල් ටික උණුවෙන්ම අපේ ක්‍රීම් කැරමල් පුඩින් එක හදාගන්න වාජනයට දාගන්න ඕනේ. කැරමල් ටික තැටියට දාගත්තාම තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට බිත්තර 3කුයි, එනසාල් කුරුදු කුඩුයි, වැනිලා තේ හැඳකුයි දාගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මෙම මිශ්‍රණයට ලුණු සල්පයක් එකතු කරගන්න ඕනේ. හොඳින් මිශ්‍ර කරගන්න. සීනි ටිකත් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මිල්ක් මේඩ් ටික එකතු කරගන්න. පස්සේ වතුර ටිකත් එම මිශ්‍රණයට එකතු කරගන්න. මේ හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ හදාගත්ත මිශ්‍රණය අපි දැන් අපේ කැරමල් පුඩින් එක හදාගන්න වාජනයට පෙනේරයක් ආදියන පෙරාගෙන දාගන්න ඕනේ. දැන් මෙම වාජනයේ කට හොඳින් නැසෙනසේ ෆොයිල් කොලයක් අරගෙන හොඳට වහගන්න ඕනේ. මේක ඔය oven එකේ බේක් කරගන්නවා නම් සෙල්සියස් අංශක 180ක විනාඩි 45ක් පමණ බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපේ බේක් කරගත්ත ක්‍රීම් කැරමල් පුඩින් එක. ලේසි.
ඒ වගේම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න.